හායි යාළුවනේ, මං අද ඔයාලට අරගෙන ආවේ ආවේශම් කියන ෆිල්ම් එක. ඒක 2024 අප්‍රේල් මාසයේ තිරගත වෙච්ච ෆාදා ෆාසිල් ප්‍රධාන චරිතය ලෙස පෙනී සිටින සුපිරි මලයාලම් ක්‍රියාදාම හාස්‍යජනක චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂ කළේ ජිතු මාධවන්. මුලින්ම කතාව පටන් ගන්නේ අලුතෙන් ඉංජිනියරින් කොලේජ් එකකට ළමයි බාර දෙන සිදුවීමකින්. මෙතන ළමයි හොස්ටල් එකට ඇතුළත් වෙන ෆෝම් එක පුරපුරා ඉන්නකොට එතනට එන බ්‍රෝකර් කෙනෙක් හොස්ටල් එක හොඳ නැහැ කියලා එයාලව වෙනම නවාතැන්පලකට එක්කගෙන යනවා. ඒ වුණාට මේ ළමයි මේ බෝඩිම ඇතුලේ බොනවා, නටනවා, සෙල්ලම් කරනවා. පාඩම් කරන බවක් නම් පේන්නේ නැහැ. මෙයාලා අලුත් ළමයි නිසා සීනියර්ස්ලා යාළුව රැග් කරනවා. මේ බෝඩිමේ ඉන්න එක ළමයෙක් රැග් කරලා එයාට කුට්ටි එයාගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ගහලා තියෙනවා. මේ බෝඩිමේ ඉන්න ළමයි 20 දෙනා එකතු වෙලා කණ්ඩායමක් හදාගන්නවා. එක දවසක් මේ කට්ටිය එන්න ශාන්තන් කියන කෙනාගෙන් සීනියර් කෙනෙක් පාරදී නම අහලා තියෙනවා. එයා ඒකට ඵලයන් බං කියලා ඇවිත් තියෙනවා. කොහොම හරි ඊට පස්සේ කුට්ටි එයාගේ යාළුවයි බයිසිකලේම මෙයාගේ පස්සෙන් ඇවිත් එයාලා ඉන්න තැනත් බලා ගන්නවා. ශාන්තන්ට කාමරයට එන්න කියලා අඬ ගැහුවත් එයා යන්නේ නැහැ. ඊට පස්සේ මේ කට්ටිය බෝඩිමට ගිහින් කතා වෙනවා. එයාලත් එක්ක රණ්ඩු වෙන්න. ඒ වුණාට මෙතනින් 4 දෙනෙක් අයින් වෙලා යනවා. දැන් ඉතුරු 18 දෙනයි. මේ කට්ටිය අහුවෙන දේවල් ආයුධ විදියට අරගන්නවා. මේ වෙලාවේ බෝඩිමේ අයිතිකාරයා බය වෙන්න එපා කියලා කියනවා. එයාට හැමෝම බයයි කියලා තමයි යා කියන්නේ. ඉතින් මේ ළමයි රෑ බලාගෙන ඉන්නවා කුට්ටිලා එයි කියලා. මෙහෙම ඉන්නකොට එකපාරටම එළියෙන් සද්දයක් ඇහෙනවා. එබිලා බලද්දි බෝඩිමේ අයිතිකාරයව බිම දාගෙන බයිසිකල් වලින් ආපු සීනියර්ස්ලා පහර දෙනවා. මේක දැකලා ඒගොල්ලෝ බය වෙලා කාමරය ඇතුළට දුවගෙන යන්න හදනවා. කුට්ටි එයාගේ යාළුවෝ ටිකයි පස්සෙන්ම දුවගෙන එනවා. මෙයාලා බෝඩිමේ දොර අරින්න කිව්වට දොර අරගන්න බැරි වෙනවා. අන්තිමේ කුට්ටි එයාගේ යාළුවෝ ඇවිල්ලා මේගොල්ලන්ව අල්ලගෙන ඇඳුම් ගලවලා එළියට අරගෙන යනවා. එයාලගේ තැනට ගිහිල්ලා මේගොල්ලන්ට අමානුෂික විදියට පාර දෙනවා. අන්තිමේදී මෙයාලට බොන්න දෙනවා. ඊට පස්සේ එයාලා කුට්ටිගේ යාළුවෝ කියලා තමයි කියන්නේ. කවුරුත් කොලෙජ් එකේ එයාලට ආයෙ අද තියන්නේ නැහැ කියලා කියනවා. මෙයාලා අපහු බෝඩිමට යනවා. බිබීගේ අම්මා නම් හොඳටම බය වෙලා. එයා ශාන්තන්ටයි අජුටයිත් කෝල් අරගෙන තියෙනවා. එයාලා ආන්සර් කරේ නැති නිසායි මෙයා බය වෙලා තියෙන්නේ. අජුට හැබැයි එයාලට අපහු ගහන්න ඕන කමක් තියෙනවා. ඒකට එයා ප්ලෑන් එකක් හදනවා. හැමදාම බාර් එකට ගිහින් චන්ඩින්ව යාළු කරගෙන එයාලගේ සපෝට් එකෙන් අරගොල්ලන්ට ගහන එක තමයි එයාගේ ප්ලෑන් එක. සමහර දවස්වලට මෙයාලා චන්ඩින්ට කෑමත් අරන් දෙනවා. මෙයාලා පොඩි ජොබ් කරනවා සල්ලි හම්බ කරන්න. අලුතින් මෙයාලා මායුරු බාර් කියලා එකක් හොයාගන්නවා. ඒකේ අයිතිකාරයා නියම චන්ඩියෙක් කියලා එයාව ඉලක්ක කරගෙන තමයි දැන් බාර් එකට යන්නේ. එයා එක කතා කරන්න දෙතුන් වරක් උත්සාහ කරත් ඒක හරියන්නේ නැහැ. එයා ළඟටවත් එයාගේ සගයන් යන්න දෙන්නේ නැහැ. දවසක් මෙයාලා වොෂ්රූම් එකේ පොලිමේ ඉන්නවා. බිබීගෙන් සිගරට් එකක් පත්තු කරගන්න සුදු ඇඳගත්තු එක්කෙනෙක් ලයිටර් ඉල්ලනවා. බිබී ගණන් ගන්නෙම නැතුව පොඩ්ඩක් මගේ වැඩ ඉවර වෙනකන් ඉන්න බැරිද අහනවා. කොහොම හරි කමක් නැහැ. මම මෙහෙම කරගන්නම් කියලා එයාගේ සිගරට් එක බිබීගේ සිගරට් එකට තියලා පත්තු කරගන්නවා. බිබී අජු එක්ක බැන යනවා. කවුද මන්ද ඩ්‍රයිවර් කෙනෙක් කියලා. මෙයාලා බාර් එක ඇතුළට යනකොට මේ මනුස්සයා තනියම වාඩිලා ඉන්නවා. ඊළඟ දවසේ බාර් එකට යනකොට හැම ටේබල් එකක්ම පිරීලා. ඒත් මැද්දේ තියෙන මේසයක් හිස්. ඉතින් ඒගොල්ලෝ එතන වාඩි වෙන්න යනකොට බාර් එකේ වේටර් කෙනෙක් ඇවිල්ලා ඕක බුකින් කියලා කියනවා. ඉතින් මෙයාලා ගිහින් වෙන ටේබල් එකකින් වාඩි වෙනවා. ටිකක් වෙලා යද්දී අර එදා හම්බ වෙච්ච සුදු ඇඳමක් ඇඳගත්තු මනුස්සයා ඇවිල්ලා ඒ ටේබල් එකේ වාඩි වෙනවා. එයාලා බලාගෙන ඉන්නව වේටර් ඇවිල්ලා එයාටත් කියයි කියලා බුකින් කියලා. ඒ වෙනුවට වේටර් ඇවිල්ලා එයාට අරක්කුයි බයිටුයි තියලා යනවා. මෙයාලා ඉලක්ක කරන බාර් එකේ අයිතිකාරයා ඒ වෙලාවේ එනවා දකිනවා.
ඉතින් මෙයාලා නැගිටලා යන්න ලෑස්ති වෙන්නේ එයාත් එක්ක කතා කරන්න. ඒ වුණාට ඊට පස්සේ වෙන දේම එයාලා පුදුම වෙනවා. බාහිරේ අයිතිකාරයා ඇවිල්ලා බොහොම යටහත් පහත් විදියට අර සුදැඳුමක් ඇඳගෙන ඉන්න මිනිහයාත් එක්ක කතා කරනවා. කට්ටිය ඔයාට හොඳට සලකනවා නේද? මොනවා හරි ඕනද කියලා අහනවා. මේ මිනිහාව ගණන් ගන්නේ නැතුව අතින් යන්න කියනවා. ඉතින් අපේ මේ යාළුවෝ කට්ටිය තීරණයකට එනවා මෙයාට කතා කරන්න ඕන කියලා. ඉතින් එදා බිමී එක්කනේ මෙයා කතා කරේ. ඒ නිසා මෙයාලා බිමීව යවනවා සිගරට් එකකුත් දීලා. බිමී යන්න බෑ කියලා තමයි එතනින් යන්නේ. මෙයාගේ නම රංගා. කොහොම හරි බිමී යාගේ යාළුවෝ දෙන්නයි මෙතනින් ගිහිල්ලා වාඩි වෙනවා. එයාලට බොන්න අරක්කුත් මෙයා ගෙනල්ලා දෙනවා. එදා එයාට කලින් යන්න තියෙනවා කියලා කියනවා. පස්සේට හමුවෙමු කියලා තමයි යන්නේ. කොහොම හරි ඊළඟ දවසේ මෙයා මෙයාලා එක ආයෙත් කතා බහ කරනවා. එයාගේ ප්‍රධාන ගෝලයා අම්බන්න මුලින්ම අඳුනලා දෙනවා. ඊට පස්සේ අනිත් අයවත් අඳුනලා දෙනවා. ඊට පස්සේ මෙයාලා නටනවා. දැන් මෙයාලත් එක්ක එයා හරිම යාළුවෙක්. හැමදාම මෙයාලව හම්බ වෙනවා. කතා කරනවා. බාර් එකේදී. මෙයාලා පාඩම් නම් කරන්නේ නැහැ. මෙයාලගේ බෝඩිම ගාවට වාහනෙන් එනවා සමහර දවස්වලට මෙයාලව අරගෙන යන්න. දවසක් මෙයාලා රංගයියා කොහොමද ලොක්කෙක් උනේ කියලා අහනවා. ඉතින් අම්මන් තමයි කතාව කියන්නේ. මෙයාලා හිතන්නේ කතාව බොරු කියලා. මෙයාලා විශ්වාසයකින් නෙවෙයි අහන් ඉන්නේ. මෙයාලා හැමතිස්සෙම අහනවා වලියකට යන්න. ඒ වුණාට මෙයාලට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒත් එක දවසක් රංගයියාගෙන් කෝල් එකක් එනවා. වලියකට එන්න කියලා රෑ 9ට. එයාලා වාහනයකුත් එවනවා. එදා මෙයාලා රංගයියාලගේ ගෙදරට යනවා. එතන ඉඳන් තමයි වලියට යන්නේ. වලියට ගිය වෙලාවේ රංගයියා කෑ ගහ අනිත් අයට කියනවා එයාලට ගහන්න කියලා. එයා කාටවත්ම ගහන්නේ නැහැ. ඉතින් මෙයාලා අහනවා මොකද ඒ කියලා. අම්මා මේ හැමදේම නවත්තලා එයාට එන්න කිව්වත් එයා ඒක කරන්න කලින් එයාගේ අම්මා නැති වෙලා. ඉතින් එදායින් පස්සේ එයා ඒ හැමදේම නවත්තලා එයා කාටවත් අත උස්සලා ගහන්නේ නැහැ. දවසක් එයාලා බීලා බෝඩිමට යනකොට බෝඩිමේ අයිතිකාරයා කියනවා මෙච්චර රෑ වෙලා මෙතනට එන්න බෑ කියලා. ඉතින් මේගොල්ලෝ මේ තුන් දෙනාගේ බෑගුත් එක්ක රංගයියාගේ ගෙදරක ගිහින් නවත්තනවා. ඒකේ ෆ්‍රිජ් එකේ පිරෙන්න බෝතල්, කබඩ් වල සිගරට් පැකට්. එළියේ මෙයාලට බයිසිකලයකුත් තියෙනවා. මෙයාලා ඒ බයිසිකලේ තමයි කොලෙජ් යන්නේ. මෙයාලා කොලෙජ් එකට ගිය වෙලාවේ කුට්ටිය ඇවිල්ලා බයිසිකලේ දැකලා ඒකේ අතුරු ඉල්ල ගන්නවා. එයා යාගේ යාළුවෙකුයි මේක පැදගෙන කොලෙජ් එකෙන් එළියටත් යනවා. මෙයාලා බය වෙලා කොලෙජ් එකෙන් එළියට යනවා. ඊට පස්සේ කුට්ටි මෙයාලට කියනවා සීනියර්ස්ලා කැමති නැහැ කියලා ෆස්ට් ඉයර්ස්ලා බයික් එකකින් කොලෙජ් එකට එනවට. දවසක් බිබි බාර් එකේ ඇවිදන් යනකොට එයාගේ ඇඟේ මිනිස්සෙක් කැප්පෙනවා. මේ වෙලාවේ බිබි සෝරි කිව්වත් ඒ මිනිසා මෙයාට හොඳටම බනිනවා. මේක දැකලා රංගයියාගේ කට්ටිය හොඳටම ගහනවා. ඉතින් මේ වෙලාවේ අජු තීරණය කරනවා රංගයියට විස්තරය කියන්න කුට්ටි ගැන. රංගයියා ඒක දැනගත්තාම එයාලට ගහන්න යන ලෑස්ති වෙනවා. ඒ වෙලාවේ බිබී කියනවා හෙට කොලෙජ් එකේදී හැමෝම ඉස්සරහ ගහමු කියලා. එදා හොලි දවසක්. රංගයියායි අම්මනුයි විතරයි හැබැයි ඇවිල්ලා හිටියේ. බිබී කෝල් එකක් දීලා කුට්ටිට කතා කරනවා. කුට්ටි දුවන් ඇවිල්ලා බිබීට ගහනවා. රංගයියා කෑ ගහනවා. අම්මනුයි ඩ්‍රයිවරුයි තව ගෝලයෝ දෙන්නෙකුයි ගිහිල්ලා මෙයාලට හොඳටම ගහනවා. අන්තිමේදී රංගයියා හැමෝටම කියනවා මේ තුන්දෙනා මගේ කොල්ල තුන්දෙනෙක්. එයාලට අතිස්සුවොත් බලාගෙනයි කියලා. දැන් මෙයාලා කොලෙජ් එකට එනකොට හැමෝම එයාලා දිහා ගෞරවයෙන් වගේ බලනවා. කුට්ටි එයාගේ යාළුවොත් බිම බලාගෙනම යනවා. මෙයාලා නිතරම බොන එකයි නටන එකයි විනෝද වෙන එකයි තමයි කරන්නේ. විභාගයකටවත් හරියට උත්තර ලියන්නේ නැහැ. පාඩම් කරන්නෙත් නැහැ. දවසක් බිබීගේ අම්මා කෝල් කරද්දි බිබීගේ ෆෝන් එක රංගයියා ඉන්න වාහනේ ඇතුලේ තමයි තිබ්බේ. බිබී අහලා පහලවත් හිටියේ නෑ. ඉතින් රංගයියා කෝල් එක දෙන්න විදියක් නැතුව කලබල වෙලා බිබීව හොයනවා. ඊට පස්සේ ආ කෝල් එක ආන්සර් කරා. එයාත් එක්ක කතා කරද්දි අම්මා ඇහුවා මේ කවුද කියලා. ඊට පස්සේ මම රංග අම්මා මාව නම් දන්නේ නැතුව ඇති කියලා රංගයියා කිව්වා. එයා මට ඔයා ගැනත් කියලා තියෙනවා. ඔයා හරියට අයියා කෙනෙක් වගේ කියලා. ඔයා සතුටින් නේද පුතේ කියලා අම්මා අහනවා. බිබිත් සතුටින් නේද කියලා අහනවා. ඔව් එයාත් හැම වෙලාවකම සතුටින් තමයි කියනවා. එහෙම තමයි වෙන්න ඕනේ කියලා කෝල් එක කට් කරනවා.
රංගයියා දැන් හැම තැනම බිබීව හොයනවා. ඒ අතර බිබීලා නිදාගෙන නැගිටලා කාමරයෙන් එළියට එද්දි එතන උත්සවයක්. මේ දෙන්න උඩ කමසයක්වත් නැතුව තමයි එන්නේ. කැම් මේසේ වාඩි වෙලා හිටපු අය අමුතු විදියට මේගොල්ලෝ දිහා බලනවා. ඒ වෙලාවේ දෙතුන් දෙනෙක් නැගිටිනවා මේගොල්ලන්ව දැකලා. ඒත් එක්කම රංගයියාගේ වෑන් එකත් එනවා. රංගයියා දුවගෙන ඇවිල්ලා එතන මේස වලට දාලා තිබ්බ සුදු රෙද්දක් ඇදලා අරගෙන එයාලගේ ඇඟේ වහනවා. මිනිස්සු කට්ටියත් බය වෙනවා. රංගයියාගේ වෑන් එකේ නැගලා මේගොල්ලෝ යනවා. ඒ පාර බිබීට කෝල් එකක් එනවා කොලෙජ් එකෙන්. දැන් එයාලට කොලෙජ් එකට යන්න වෙලා. ඇඳුනුත් නැහැ. ඉතින් රංගයියා කියනවා එයා එක ලෑස්ති කරන්නම් කියලා. ඒ පාර මෙන්න මේගොල්ලෝ රංගයියාගේ එතන වැඩ කරන අම්බනුයි එතන ඉන්න අනිත් සගයාගේ ඇඳුම් ඇඳගෙන යනවා. රංගයියා අර මේස රෙද්ද පොරවගෙන කොලෙජ් එකේ ඉස්සරහට වෙලා කැරකි ඉන්නවා. මෙයාලා කෙලින්ම යන්නේ කොලෙජ් එකේ විධායක අධ්‍යක්ෂකතුමා ගාවටයි. වැඩ කරන සේවකයෙක්ගෙන් එයාගේ පිස්තෝලය අරගෙන මේසෙ උඩ තියෙන එයා ඒක ලයිසන් කරලා තියෙන්නේ කියලා කියනවා. එයා චන්නින්ට බයත් නෑ කියලා කියනවා. ඒ පාර මේ තුන්දෙනාගේ දෙමව්පියන්ගේ නම්බර්ස් අරගෙන එයාලට කෝල් කරලා මේගොල්ලන්ගේ විස්තර කියනවා. ඉංග්‍රීසියෙන් කියවගෙන යනවා. මෙයාලා හැම විෂයක්ම අසමත් බවත්, එයාලගේ පන්ති තහනම් කරන බවත්, වෘත්තීය චණ්ඩීන් බවට පත් වෙලා ඉන්න බවත් කියනවා. ඒ පාර මේ තුන්දෙනා ගෙදරට ගන්නවා. බලන් ගියාම එයාලගේ දෙමව්පියන්ට කිසි දෙයක් තේරිලා නැහැ. ඒ පාර මේගොල්ලෝ බොරු කියලා එක ෂේප් කරගන්නවා. එයාලා සතුටු වෙනවා සර් මලයාලම් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මල සර් ගාවට ගිහින් පින් සේන්ඩු වෙනවා. එයාලට තව chance එකක් දෙන්න කියලා. ඒ පාර සර් කියනවා හරි එක chance එකක් දෙන්නම්. හැබැයි ඒ පාර ඔක්කොම විෂයන් සමත් වෙන්න ඕනි කියලා. ඔයාලගේ චණ්ඩි යාළුවෝ මේ කොලෙජ් එක ළඟට ගෙන්න ගන්නත් බෑ කියනවා. මෙයාලා එකඟ වෙලා එතනින් එළියට එන්න හදද්දි සර් මලයාලම් වලින් කතා කරනවා. එතන ඉන්න කෙනෙක්ට. මෙයාලා බය වෙලා සර් දිහා බලනවා. සර් ඒ පාර කියනවා ඊළඟ පාර මං උඹලගේ දෙමව්පියන්ට කතා කරන්නේ මලයාලම් වලින් කියලා. මෙයාලට විභාගෙට තියෙන තව දවස් 15යි. කොහොමද පාඩම් කරන්න කියලා දැන් මේගොල්ලෝ කල්පනා කරනවා. එදා රෑ මේගොල්ලෝ රංගයියත් එක්ක ගනුදෙනුවකට ගිහිල්ලා ඒත් එදා රෙඩ්ඩි කියන එක්කෙනාගේ ගෝලියෝ ගොඩාරියක් ආවා රංගයියලට ගහන්න. එයාලා හොඳටම ගහනවා. කාර් එකටත් ඩැමේජ් කරනවා. එයාලා හදන්නේම රංගයියව මරන්න. කොහොම හරි මේ කට්ටිය පැනලා යනවා. අම්බන්ට මහම් දාන්නත් වෙනවා. ඒ පාර රංගයියා මෙයාලව බස්සලා යනවා. ඊළඟ බ්‍රහස්පතින්දා ගන් ෆයිට් එකක් තියෙනවා බලන්න එන්න කියලා. මෙයාලා කතා වෙන්නේ ආයෙනම් ෆයිට් බලන්න යන්නේ නැහැ කියලායි. මෙයාලා දැන් නෝට් හොයනවා එක්සෑම් එකට පාඩම් කරන්න. මෙයාලට රංගයියාගෙන් කෝල් එකක් ඇවිල්ලා තිබ්බත් මෙයාලා ඒක ආන්සර් කරන්නෙත් නැහැ. ආපහු ගන්නෙත් නැහැ. කතා වෙන්නේ ආයෙත් එයාට කතා නොකර ඉන්නයි. මෙයාලා ආපහු ගෙදරට යනකොට අරසවල බලද්දි රංගයියාගේ බර්ත්ඩේ පාටි එක. සෙනඟ ගොඩක් ඉඳන් නටනවා. අරක්කු බොනවා නටනවා. රංගයියා මේගොල්ලන් දැක්කහම ගොඩක් සතුට වෙලා සෙනඟ කරා පිටින්ම මේගොල්ලෝ ඉන්න තැනට එනවා. රංගයියාගේ මූණ දාපු කේක් ගෙඩියක් තමයි කපන්න තිබ්බේ. රංගයියා මූණ කැපෙන්නේ නැතුව අයිනෙන් කේක් කෑල්ලක් අරගෙන මුල්ම කෑල්ල බිබීට කවනවා. ඒ පාර එතනට එන අම්බන් ඒක මැද්දෙන්ම කඩලා ගන්නවා. ඒ පාර බිබී සෙල්ෆියක් ගහන්න යනකොට බිබීට කෝල් එකක් එනවා එයාගේ අම්මගෙන්. බිබී එක ආන්සර් කරන්නේ නැහැ. රංගයියා කෑ ගහලා මයික් එකත් අරගෙන හැමෝටම කියනවා නිශ්ශබ්ද වෙන්න කියලා. බිබීට කියනවා ඒ කෝල් එක ආන්සර් කරන්න කියලා. අම්මා ඔයාට කොහොමද කියලා අහලා සතුටෙන්ද කියලා අහනවා. ඒ වෙලාවේ රංගයියටත් අම්මට කතා කරන්න ඕන වුණාට ඒ වෙලාවෙම අම්මා කෝල් එක කට් කරලා. ඉතින් මෙයාලා ආපහු නටනවා. පාන්දර මේ තුන්දෙනා නැගිටලා කොලෙජ් එකට යන්න ලෑස්ති වෙලා හෙමීට අනිත් අයට හැරෙන්නේ නැති විදිහට කොලෙජ් එකට යනවා එතන. මෙයාලා කොලෙජ් එකට ගිහිල්ලත් කරන්නේ නිදා ගන්න එක. ඊළඟ දවසේ මෙයාලා නවතන් වලට එනකොටත් කට්ටිය එතන අස් කරනවා. මෙයාලා රංගයියට එක්සෑම් එක ගැන කියන්න උත්සාහ කරත් රංගයියට ආපු කෝල් එකක් නිසා කේන්ති ගිය නිසා ඒක කියන්න වෙන්නේ නැහැ. අම්බන් සංඥා ක්‍රීඩාව කියලා එකක් කරමු කියලා යෝජනා කරනවා. රංගයියා බිබිව තෝරගන්නවා එයාගේ පැත්තට. රංගයියා රංගපාන වෙලාවේදී එයා කියන ෆිල්ම් එකේ නම එයාගේ කණ්ඩායමේ ඉන්න බිබීටවත් අනිත් කෙනාටවත් හොයාගන්න බැරි වෙනවා. රංගයියාට හොඳටම කේන්ති ගිහින් තියෙන්නේ. බිබිය හොඳටම බය වෙලා. අන්තිමේදී ගොඩක් නම් කියලා මේ නම කියා ගන්නවා. රංගයියාට දැන් හරිම සතුටුයි. ඒ පාර සෙල්ලම ඉවරයි කියලා රංගයියා ඇතුළට යනවා. තව දවස් දෙකක් නිවාඩුයි කියලා. එක පාටම බිබී කුස්සියට ගිහිල්ලා පිහියක් අරන් ඇවිල්ලා සාලි බිත්තිය හූරනවා. රතු පාට පැල්ලමක් තියෙනවා. එයාලා දැන් කතා වෙන්නේ රංගයියා කියපු හැම කතාවක්ම ඇත්ත නේද කියලායි. ඒ වෙලාවේ එක විහිළුවක් විදියටයි මෙයාලා අරගත්තේ.
මෙයාලා ඒවටත් දාලා එක එක සාක්ෂි දැන් හොයා ගන්නවා. ඒ පාර මේ තුන්දෙනා බය වෙලා කෑ ගහලා ගෙදරින් එළියට දුවනවා. එදා ඒ ගෙදරට ආපු අක්ක කෙනෙක්ට අඬ ගහ ගන්නවා. එයාලගේ තනියටයි බයටයි. ඒ වුණාට මෙයාලට නම් නිින්ද යන්නේ නැහැ. මොකද කුස්සියේ මිනිහක් පලලා තිබ්බා කියලා මේගොල්ලෝ හොයා ගන්නවා. ඊළඟ දවසේ ඉස්කෝලේ ගිහිල්ලා මෙයාලා නිදා ගන්නවා. සර්ගෙනුත් හොඳටම බැනුම් අහ ගන්නවා. අවසානයේ යන්න තැනක් නැතුව මේගොල්ලෝ එක එක තැන්වල වාඩි වෙලා කාලය ගත කරනවා. මෙයාලව රෙඩ්ඩිගේ කට්ටිය උස්සන් යනවා. මෙතන කුට්ටි එයාගේ යාළුවොත් ඉන්නවා. රෙඩ්ඩිට රංගයව මරන්න ඕන කියලා කෑ ගහනවා. එයාගේ විදිය එයා කොපි කරා කියලා එයාට කේන්ති. ඒ පාර අනියෙන් ඉන්න වෙලාවක කෝල් කරන්න කියලා. එයා කාටවත් ආදරේ නැහැ. එයා එයාගේ අයියවත් මැරුවා. උංගොල්ලන්ටත් කවදා හරි ඕම තමයි කියලා කියනවා. ඒ පාර බිබිලා එතනින් යනවා. රංගයා ඉන්න තැනට යනකොට එතන එයාගේ ගොල්ලෝ දෙන්නෙක් අල්ලගෙන ඇවිල්ලා එයාලව මරන්න හදනවා. මේක දැකලා අර තුන්දෙනා හොඳටම බය වෙනවා. ශාන්තන්ගේ අතට පිහියක් දීලා එයාට මරන්න කියලාත් කියනවා. එයා හොඳටම බය වෙලා එතන බලන් ඉන්නවා. ඒ පාර අම්මන් එකට ඉදිරිපත් වෙනවා. මේ තුන්දෙනා දුවගෙන යනවා ගෙදරට. බිබි ඇරෙන අනිත් දෙන්නා ගෙදර යන්නයි ලෑස්ති. ඒත් ඒක හරියන්නේ නැහැ කියලා එයාලටම තේරෙනවා. ඇත්තටම වතුර බොන්නවත් මේගොල්ලන්ට කුස්සියට යන්න හරිම බයයි. අන්තිමේදී බිබිගේ යාළුවෙක් ඉන්න තැනකට මේගොල්ලෝ යනවා. එතන සතියක් ඉඳලා එක්සෑම් එක කරගන්න. මෙයාලා ෆෝනුත් ඔෆ් කරගන්නවා. මෙයාලා පාඩම් කරනවා හොඳට. මෙයාලා හිතන්නේ රංගයලව මෙයාලව අමතක කරලා ඉන්නේ කියලා. ඒ වුණාට නෑ. රංගය හැම තැනම මේගොල්ලන්ව හොයනවා. කුට්ටියාගේ යාළුවන්ටත් ගහනවා. දවසක් ටීවී එකේ මේ සිදුවීම නිවුස් වලට පෙන්නනවා. මේ පාර බිබී ගිහින් ෆෝන් එක ඔන් කරනවා. එයාගේ අම්මා මේක දැනගෙන බය වෙයි කියලා. ෆෝන් එක ඔන් කරනවත් එක්කම කෝල් එකක් එන්නේ රංගයියාගෙන්. මෙයා බය වෙනවා. මෙයා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. කට්ටියම කියනවා ෆෝන් එක ඔෆ් කරන්න කියලා. ඒ වුණාට නැවතත් කෝල් එනවා. අන්තිමේදී මෙයා ආන්සර් කරනවා. අද රැට එයාලා එනවා කියනවා. මේ හැමදේම පැහැදිලි කරන්නම් කියලාත් කියනවා. රංගයා හම්බ වෙච්ච ගමම බිබී හැමදේම පාපෝච්චාරණය කරනවා. තව කියනවා එයාලට සැනසීම ඉන්න දෙන්න කියලාත්. රංගයා කෝල් කරලා අම්මන්ටයි ඔක්කොටමයි එන්න කියනවා. මේ අතරේ මේ තුන්දෙනා කල්පනා කරනවා මැරුම් කනවට වැඩිය මරණ එක හොඳයි කියලා. ඒ පාරේ බිබී රෙඩ්ඩි දුන්න ෆෝන් නම්බර් එක අතට ගන්නවා. මේ අතරේ පෙනානේ රංගයා කල්පනා කර කර ඉන්න විදිය. ඒත් එක්කම පාර බලනකොට වාහන ගොඩක් එනවා. රංගයා ඉක්මනට ගෙදර හැම දොරක්ම වහලා අරගොල්ලන්ට හැංගෙන්න කියලා එළියට යනවා. රංගයාට ඕනේ මේ තුන්දෙනාව ආරක්ෂා කරන්න. කට්ටිය ඇවිල්ලා රංගයාට ගහද්දි මේ තුන්දෙනා එළියට එනවා. රංගයා කෑ ගහනවා ඇතුළට යන්න කියලා. මෙතනට රෙඩ්ඩිත් ඇවිල්ලා. රෙඩ්ඩි එකපාරටම තෑන්ක්ස් කොල්ලනේ මං ඌ ගැන බලා ගන්නම් කියලා කියනවා. මේ ගැන රංගයාට ගොඩක් දුක හිතෙනවා. මෙන්න කාලෙක ඉඳන් කාටවත් ගහපු නැති රංගයා එයාලට ගහන්න පටන් ගන්නවා. හැමෝම පුදුම වෙනවා. සැරෙන් සැරේ රංගයා මේ තුන්දෙනා දිහා බලනවා. රංගයා හැමෝටම ගහලා ඉවර වෙනකොට එයාගේ කට්ටියත් එනවා. රංගයා ඒ පාර මේ තුන්දෙනා හොයාගෙන කේන්තියෙන් ඇතුළට දුවනවා. මේ තුන්දෙනාත් දුවනවා. රංගයා ගෙදර දොරත් වහගෙන මේ තුන්දෙනාව හැමතැනම හොයනවා. මේ රංගයාගේ ගෝලියෝ කට්ටිය එළියේ ඉඳගෙන කෑ ගහනවා රංගයාට දොර අරින්න කියලා. ඒ පාර රංගයා කෑ ගහනවා කට වහගන්න කියලා. අර තුන්දෙනාටම බනිනවා. එයා කොයි වෙලාවකවත් එයාලට මේ සටන් වලට අඬ ගැහුවේ නැහැ කියලා. ඉගෙන ගන්න ළමයි නේද කියලා තමයි එයා හැමතිස්සෙම හිතුවේ කියලා. ඔයාලා නේද සටන් බලන්න ඕන බොන්න ඕන කියලා පස්සෙන් ආවේ කියලා. ඒ පාර රංගයා කියනවා එයාට කතා කරන්න ඕන වෙලාවට කවුරුවත් හිටියේ නැහැ. එන ඔක්කොමලම පස්සෙන් ආවේ සල්ලි වලටයි බොන්නයි කියලා. සාමාන්‍ය විදියට හිටියේ උඹලා විතරයි. උඹලත් මාව මෝඩයෙක් කරා කියලා රංගයා අඬනවා. ඒ පාර ශාන්තන් එතන හැංගිච්ච තැනින් නැගිලා සොරි කියලා කියනවා. ඒ පාර රංගයා අතේ තිබිච්ච පිහියෙන් දම්ලා ගහලා දුවන් එනවා. මේ තුන්දෙනාත් කාමරයට ගිහලා දොර වහ ගන්නවා. ඒ පාර රංගයා දොර කඩන්න හදනවා. මේ තුන්දෙනා එහා පැත්තේ දොරින් එළියට දුවන්න හදනකොටම රංගයාගේ කට්ටිය ආයුධත් අරගෙන ඒ පැත්තට දුවන් එනවා. තුන්දෙනාට යන්න තැනක් නැහැ. මේ තුන්දෙනා ආපහු කාමරයට යනවා. ඒත් එක්කම බිබීගේ ෆෝන් එක රින් වෙනවා. ඇහෙනවා රංගයා ඉන්න පැත්තෙන්. රංගයා ෆෝන් එක පාගන්න ගිහිල්ලා බලද්දි ඒ බිබීගේ අම්මා. රංගයාගේ ගෝලියෝ ටිකත් සද්ද නැති වෙනවා. රංගයා ෆෝන් එක ආන්සර් කරනවා. අම්මා කතා කරනවා. අම්මා රංගයාව අඳුර ගන්නවා. අම්මා අහනවා රංගයා සතුටින්ද කියලා.
බිබිත් සතුටින් දහනවා. එයාගේ එක්සෑම් එක ළඟ කියලා. එයාව හොඳින් බලාගන්න කියලා ෆෝන් එක කට් කරනවා. කෝල් එක ඉවර වෙලා රංගයා කොහොම හරි දොර අරගෙන ඇතුළට එනවා. රංගයා යාළුවෝ ටිකත් හයියෙන්ම කෑ ගහනවා. මං ඔයාලට එන්න කිව්වේ ඇයි කියලා දන්නවද කියලා. රංගයා අම්බන්ගෙන් අහනවා. ආයෙ මෙයාලත් එක්ක යාළුකම් ඕනේ නෑ කියන්නයි මං අඬ ගැහුවේ. ශාන්තන්ගෙනුත් අහනවා ඔයා මට සොරි කිව්වා නේද කියලා. රංගයා කියනවා අජුටත් සොරි කියන්න කියලා. හැබැයි මේ බිබීට නම් සොරි කියන්නවත් එපා කියලා රංගයා කියනවා. බිබී ඒ වුණාට අඬ සොරි කියනවා. රංගයා කෑ ගහනවා කට වහගන්න කියලා. ඒ පාර උඹලට සුබපැතුම් කියලා රංගයා එතනින් යනවා. රංගයාගේ කට්ටිය එයා එළියට ආවම පිළි අරගෙන රංගයාගේ ඇස් දෙකේ තියෙන කඳුළුත් පීදනවා. රංගයා ගියාට පස්සේ මේ තුන්දෙනා නැගිට ගන්නවා. එක පාටම මෙයාලා දකිනවා. රංගයා ජනෙලෙන් එබිලා ආයෙ බලන් ඉන්නවා. රංගයා ගාව බිබීගේ ෆෝන් එක. එයා ඒක බිබීට දෙනවා. උඹලා ඔය පාඩම් කරන්නේ ඒක කරන්න කියලා රංගයා කියනවා. ඊට පස්සේ පෙන්නන්නේ පාසල් දර්ශනයක්. එක්සෑම් එකේ රිසල්ට් ඇවිල්ලා. ශාන්තන් හැම විෂයක්ම පාස්. බිබී අජුයි එක විෂයක් ෆේල්. මේ තුන්දෙනා කොලෙජ් එකෙන් එළියට එනකොට අම්බනුයි සගයෝ ටිකයි එතනින් ඉස්සරහා බලාගෙන ඉන්නවා. මේ තුන්දෙනාව දැකලා අම්බන් අයියා කියලා කතා කරනවා. මෙන්න රංගයා යාගේ සුදු ඇඳුම අත්හැරලා කළු පාට ඇඳුමක් ඇඳගෙන රත්තරන් බඩු වෙනුවට සිල්වර් කලර් බඩු ටිකකුත් දාගෙන ඇවිල්ලා. ඔක්කොමලම කෝටු අරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. මේ දෙන්න විභාගේ එක විෂයක් අසමත් කියලා දැනගෙන ඒ දෙන්නව අල්ලගන්න කියලා රංගයා කියනවා. ඒ පාර තුන්දෙනාම දුවනවා. මේක තමයි කතාවේ අන්තිම දර්ශනය. ඉතින් යාළුවනේ මං හිතනවා ඔයගොල්ලෝ මේ කතාවෙන් ගොඩක් විනෝද වෙන්න ඇති කියලා. අපි ආයෙත් දවසක අලුත් කතාවක් අරගෙන එන්න. එහෙනම් සුබ දවසක්.